හරි වෙල්කම් බැක්. මම මේ ලෙසන එක රෙකෝඩ් කරන්න අන්තිම ලෙසන රෙකෝඩ් කළා මාසෙකට විතර පස්සේ. මොකද මේ ලොකු ප්‍රශ්න වගේක් වුණා මේ ඒ නිසා මට වැඩේ කරගන්න මම කෝස් රිලීස් කරන්න හිටියේ ඊට මාසෙකට විතර කලින්. හැබැයි පොඩි පොඩි ප්‍රශ්න වගේක් වුණා අපේ අම්මගේ ලොකු අසනීපයක් ආවා මේවත් එක්ක මට වැඩේ කන්ටිනියු කරන්න බැරි වුණා. හරි. ඒකට කවන්න අපි අපේ වැඩේට බලමු. The perfect URL. මම මේ ලෙසන් එකේදී කතා කරන්නේ කොහොමද URL එක SEO කරන්න කියලා. ඒ කියන්නේ URL SEO වෙන විදිහට URL එක ඔප්ටිමයිස් කරන්නේ කොහොමද කියන එක. දැන් URL එක කියන්නේ සරලව අපි දන්නවනේ ලින්ක් එක කියලා අපේ සයිට් එකට තියෙන ලින්ක් එක. හරිද? දැන් සරලව අපි ගත්තොත් එහෙම මෙන්න මේක හිතන්නකෝ. මෙන්න මේක තමයි guys URL එක කියලා කියන්නේ. හරිද? ඔය URL එක හරියට ඔප්ටිමයිස් කරොත් තමයි Google එක අපේ page එක rank කරන්න බලන්නේ. හරි සරල කතන්දරයක්. අපි ඉස්සරහට මේ ලෙසන් එකම පුළුවන් තරම් ෂෝට් තියාගන්න. මොකද මේකෙදි මහා ලොකු ටෙක්නික් එකක් නැති නිසා. රයිට්. හරි. පළවෙනි කාරණය. URL එක කියලා කියන්නේ Uniform Resource Locator. Uniform Resource Locator කියලා කියන්නේ මේ URL එක මේකටම යුනික්. අපි මොන ලින්ක් එකක් දැම්මත් එහෙම ඒ URL එක මෙන්න මේ URL එක මේ page එකට යුනික්. මේ page එක මේ URL එකෙන් වෙන කිසිම page එකකට යන්න බෑ. වෙන කිසිම URL එකකින් මේ page එකට එන්නත් බෑ. හරිද? ඒ නිසා අපි URL එක දාන්න අපේ page එක specifically අපේ page එකට තියෙන address එක පෙන්නන්න. හරිද? ඒ නිසා මේකෙදී තියෙන සරල ලොජික් එක තමයි මේක ලොජිකල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක URL එක අනිවාර්යයෙන්ම ගැලපෙන්න ඕනේ. කියන්නේ මේ වගේ URL එකක් දැම්මේ ඇයි කියන එක කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? උදාහරණයක් විදිහට අපි Apple විකුණනවා නම් URL එකේ Apple shop කියලා තියෙන්න ඕනේ. හරිද? දැන් අපි Apple shop එකක් විකුණන ගමන් අපි Orange shop කියලා URL එක දාගෙන හරියන්නේ නැහැනේ. ලොජිකල් නැහැනේ. එච්චරයි කියන්නේ ඒ සරල කතන්දරයක්. ඊට පස්සේ easy to find. මේක easy to find. හොයාගන්න ලේසි වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කෙනෙක්ට ගෙස් කරලා හරි යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හරියටම SEO කරලා තියෙනවා හරියට. ඒ කියන්නේ හරි ප්ලෑන් නැතුව URL ටික හදලා තියෙනවා නම් ගෙස් කරලා හරි කෙනෙක්ට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒත් එක්කම safe to visit. මේ URL එක HTTPS මේ ටිකත් එක්ක අර ඒ කියන්නේ දැක්කම ස්පෑම් ගතිය නොතේරෙන විදිහට ඕන කෙනෙක්ට යන්න හිතන විදිහට තියෙන්න ඕනේ. ඔන්න ඔය ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මම මේ ටික කතා කරන්නේ ගයිස් බේසික් URL ගැන නැත්නම් SEO ගැන බේසික් නොලෙජ් එකක් නැති කෙනෙක්ටත් මේක තේරුම් ගන්න පුළුවන් විදිහට. ඒ නිසා මේ දේවල් වලට ස්කිප් කරලා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වගේ ස්ලයිඩ්ස් ඇත්තටම ඔයාලා දන්නවා. ලොකු දේවල් නැහැ. ස්කිප් කරලා යන්න පුළුවන්. තේරෙන කට්ටිය නොතේරෙන කට්ටිය අනිවාර්යෙන් බලන්න. රයිට්. එතකොට අපි URL එකේ ඇනටොමි එක ගත්තට පස්සේ කියන්නේ URL එකක් හැදිලා තියෙන්නේ කොහොමද කියන එක ගත්තට පස්සේ මුලින්ම තියෙනවා HTTPද HTTPSද කියන එක. මේකෙන් සරලව කියන්නේ මේක securedද නැත්නම් SSL එක SSL සර්ටිෆිකේට් එක මේ URL එකේ තියෙනවද නැද්ද කියන එක. ඊට පස්සේ මෙතන තියෙන www ඒක අපි දන්නවා World Wide Web කියන එක තමයි මේ www කියන්නේ. මේ පාර්ට් එක තියෙනවා. මේ පාර්ට් එක දැන් ඇත්තටම කියන්නේ URL එකේ පෙන්වන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒත් ඒ පාර්ට් එක හැංගිලා හරි තියෙනවා. ඊට පස්සේ අපේ ඩොමේන් එක මෙන්න මේක තමයි අපේ ඩොමේන් එක වෙන්නේ. ඊට පස්සේ ඩොමේන් එක ඇතුලේ අපිට තියෙනවා මොකද්ද සෙක්ෂන් එක මොකද්ද පෝස්ට් එක. මේක තමයි URL එකේ ස්ට්‍රක්චර් එක. අපි ආයෙ ගත්තට පස්සේ මේකට අපි කියන ප්‍රොටෝකෝල් එක කියලා. සිකියුර් විදිහටද නැත්නම් SSL ඇතුවද නැතුවද කෝල් කරන්න කියන එක. ඩොමේන් එක තියෙන ද හවුස් නේම් ඒ කියන්නේ අපේ ගෙදරක් නම් අපේ ගෙදර ඇඩ්‍රස් එක නම් ගෙදර නම. හරිද? ඒතර ඒ ගෙදර ඇතුලේ තියෙන ස්පෙෂල් කැටගරි එක ස්පෙෂල් රූම් එකේ නම. ඊට පස්සේ ස්පෙસિෆික් පේජ් නේම් එක තමයි මේ ස්ට්‍රැටජි කියලා කියන්නේ. හරි. එතකොට මේ හැම එකක්ම පිළිවෙල තියෙන්න ඕනේ හරියට තියෙන්න ඕනේ. මෙන්න මේ පාර්ට් එක මෙන්න මේ ස්ලග් පාර්ට් එක හරියට තියෙන්න ඕනේ වැඩේ සිද්ධ වෙන්න නම් SEO වෙන්න නම් මේකට අපි කියන්නේ ස්ලග් කියලා. හරි. එතකොට ඇයි මේ URL ස්ට්‍රක්චර් එක වැදගත් වෙන්නේ? ඒක දැනගන්න මොන කාරණයක්නේ? ඇයි මේක වැදගත් වෙන්නේ? මේක වැදගත් වෙන්නේ guys යූසර් එක්ස්පීරියන්ස් එකට. පළවෙනිම කාරණේ යූසර් සයිට් එකට ආවට පස්සේ දැන් හිතන්න මෙතන මේක පැහැදිලිව තියෙන නිසා මොකද්ද සයිට් එක මොකද්ද සෙක්ෂන් එක මොකද්ද ඩොමේන් එක. මේක පැහැදිලිව තියෙන නිසා මට උනත් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මම යන්නේ හරි URL එකට කියන එක. ඊට පස්සේ සර්ච් රැන්කින් SEO වලට වැදගත් වෙනවා. SEO වලට වැදගත් වෙන්නේ guys. මොකද දැන් අපි ටයිටල් එකේ දානවා මොකද්ද කියන එක, හෙඩින්ග්ස් වල සබ් හෙඩින්ග්ස් වල දානවා මොකක්ද මේක ගැන තියෙන්නේ කියන එක. URL එකේ දැම්මට පස්සේ සර්ච් එන්ජින් වලටත් හරි ලේසි. පේජ් එක ලොකේට් කරන්න, පේජ් එක රෑන්ක් කරන්න, පේජ් එකේ තියෙන මොකක් ගැනද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න. හරි. ඊට පස්සේ ට්‍රස්ට් ඇන්ඩ් ෂෙයාරින්. URL එක හරියට තියෙනවා නම්, ට්‍රස්ට්වර්දි විදිහට තියෙනවා නම්, ඒක ෂෙයා කරන්න කවුරුත් අර මැලි වෙන්නේ නැහැ. කවුරුත් ඒක ෂෙයා කරන්න බය වෙන්නේ නැහැ. මොකද URL එක හෙල්දි. හරි. URL එකේ ස්ට්‍රක්චර් එක ගත්තට පස්සේ පළවෙනි කාරණේ තමයි මෙන්න මේ වගේ හැලි දාන්න එපා. URL එකේ කිසි ගැළපීමක් නැති අකුරු ගොඩක් දාන්න එපා. මෙන්න මේ වගේ පැහැදිලි විදිහට දාන්න ඕන මිනිස්සෙට මොකද්ද මේ තියෙන්නේ කියන එක තේරුම් ගන්න. ඉලක්කම් අකුරු වගේ දේවල් දාන්න එපා. වචනෙන් කෙටියෙන් දාන්න මොකද්ද URL එක කියන එක. මොකද්ද කන්ටෙන්ට් එක කියන එක. හරි. ඊට පස්සේ URL එක අනිවාර්යෙන් ෆෝකස්ලා තියෙන්න ඕනේ. දැන් අපේ හෙඩින් එකේ තියෙනවා කියන්නකො මෙන්න මේ වගේ 1 2 3 4 5ක් වචන පහක් තියෙනවා කියලා. හැබැයි එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් මේ හෙඩින් එකේ
තියෙන වචන 10ක් විතර. හැබැයි අපි URL එකට මේ වචන 10ම කවදාවත් දාන්නේ නැහැ. අපි පුළුවන් තරම් URL එක ෂෝට් තියාගන්නවා. කියන්නේ සමරයිස් කරපු URL එකක් තමයි අපි ස්ලග් එක තමයි යූස් කරන්නේ. දැන් මෙතන තියෙන 10 tips on how to bake the perfect chocolate cake. හරිද? චොකලට් කේක් එක බේක් කරන හැටි තියෙන්නේ. හරිද? අපිට URL එක විදිහට මේකම ගන්න අවශ්‍ය නැහැ SEO කරන්න හිතාගෙන අපිට ගන්න පුළුවන් චොකලට් කේක් ටිප්ස්. හරි සරල URL එකක් ගන්න පුළුවන් ඕනම මිනිස්සෙක් දන්නා මොකක් ගැනද මේක තියෙන්නේ කියන එක. හරිද? එතකොට trim unnecessary parameters. අනවශ්‍ය දේවල් trim කරන්න මේ 10 කියන එක අපිට අත්‍යවශ්‍ය නැහැ. එතකොට how to bake වගේ කතන්දර අවශ්‍ය නැහැ. ඒ නිසා අනවශ්‍ය දේවල් අයින් කරන්න. avoid auto generated numbers. auto generated numbers අයින් කරන්න. නම්බර් එකක් ඔයාලට දාන්න ඕන නම් ඉතින් දාන්න. හැබැයි උමනාවක් නැතුව ජෙනරේටිව් නම්බර් සයින් කරන්න ෆෝකස් on the core topic. ප්‍රධාන මාතෘකාවට ෆෝකස් කරන්න. චොකලට් කේක් ටිප්ස්නේ තියෙන්නේ. එතකොට මේ වගේ පල්ලෙහා එල්ලම අවශ්‍ය නැහැ. ප්‍රධාන මාතෘකාව විතරක් මෙතන මෙන්ෂන් කරන්න. ඊළඟ කාරණේ තමයි දැන් ඔයා ජර්මන් ඔඩියන්ස් එකක් ඔයා ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකක් නැත්නම් UK ඔඩියන්ස් එකක් වගේ නම් ටාගට් කරන්න අර එක එක ටාගට් කරන ඔඩියන්ස් එකට ගැලපෙන භාෂාවෙන්ම URL එක දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් පුළුවන් නම් දාන්න. හරිද? ජපන් දානවා ජපන් වලින් දාන්න ඉෂුව එකක් නැහැ. මොකද ජපන් වලින් මිනිස්සු සර්ච් කරන්නේ. අපේ පේජ් එක එතන පොප් වෙන්න නම් අනිවාර්යෙන් නැතත් ඔයා ජපන් වලින් දානවා ගොඩක් හොඳයි. ඊළඟ කාරණේ තමයි SEO කරන්න කියලා කීවර්ඩ් ස්ටෆින් කරන්න එපා URL එක ඇතුලේ. හරිද? දැන් මේවා දැක්කම පේනවනේ pancake breakfast pancake කීවර්ඩ් ඔක්කොම තියෙන semantic ඔක්කොම ටික විතර දැම්මට පස්සේ අනිවාර්යෙන්ම ස්පෑම් වෙනවා කොහොමදවත් රෑන්ක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේ කරන්න යන්න එපා. ඊළඟ කාරණේ තමයි අනිවාර්යෙන් hyphens use කරන්න separators විදියට. හරිද? මේ වගේ අන්ඩර්ස්කෝර්ස් දාන්න එපා. සෙපරේටර්ස් විදියට ඔටෝමැටික් හයිෆන්ස් විදිහට වැටෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි WordPress වගේ යූස් කරනවා නැත්නම් අපි මොනවද කරත් හයිෆන්ස් ඔටෝමැටිකලි වැටෙනවා. ඒ නිසා මේ හයිෆන්ස් අනිවාර්යයෙන් යූස් කරන්න මෙහෙම තියන්නත් එපා ගයිස්. මේක එක පොකුරටනේ. ඒතර සර්ච් එන්ජින් එකකට අමාරුයි වචන ටික කඩලා ගන්න. එහෙම තියන්නත් එපා. හයිෆන්ස් යූස් කරලා සරල විදියට ෆිල්ටර් කරලා තියන්න. ඊළඟ වැදගත් කාරණා තමයි URL එක ඇතුලේ අනවශ්‍ය විදිහේ වචන දාන්න එපා. ඒ කියන්නේ අර ස්ටොප් වර්ඩ්ස් කියලා අපි කියනවනේ. to නැත්නම් for වගේ වචන ඉන්ක්ලූඩ් කරන්න එපා. කියන්නේ ඉන්ක්ලූඩ් කරන්න අවශ්‍ය වෙලාවට කරන්න මං කියන්නේ අනවශ්‍ය නම් ඉන්ක්ලූඩ් කරන්න එපා. හරිද? එතකොට how to write a resume for a job වගේ stop words අර මැදින් කැඩෙන කැඩෙන යන how to write resume. හරි සරලයි. structured පැහැදිලි. මෙන්න මේ වගේ URL යූස් කරන්න බලන්න. ඊට පස්සේ නිතරම කැපිටල් තියන්න. ඊට පස්සේ නිතරම සිම්පල් කේස් විතරක් යූස් කරන්න කැපිටල් යූස් කරන්න එපා. ඊළඟ කාරණේ තමයි මේක අනිවාර්යෙන් කරන්න. මොකද මේ කැපිටල් යූස් කරත් false 04 වෙනවා. මොකද වැඩ කරන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි dates and years dates ඒ වගේ ඒවා යූස් කරන්න එපා URL එකේ. ඔයාගේ ටයිටල් එක තිබ්බට කමක් නැහැ. මොකද ඒක ඔයාලට ඕනලා වෙනස් කරන්න පුළුවන් නිසා කොහොමදවත් URL එකේ dates and years තියන්න එපා. ඊට පස්සේ දැන් ඔයාගේ සයිට් එක බ්ලොග් එකක් නම් ඔයාගේ සයිට් එක e-commerce සයිට් එකක් නම් ඔය දෙකේ අපි URL ස්ට්‍රක්චර් කරන විදිය සාමාන්‍යයෙන් අපි විදි දෙකකට තමයි කරන්නේ. ප්‍රධාන වශයෙන් බ්ලොග් එකක් නම් කරන්නේ බ්ලොග් වල සාමාන්‍යයෙන් අපි කරන්නේ ගොඩාක් කැටගරි වලට කඩාගෙන පල්ලෙහාට යන්නේ නැහැ. ඩිරෙක්ට්ලි අපි මේන් පේජස් වල ලෙවල් එකේම අපි පෝස්ට් පේජස් උත් තියෙනවා. ඒ තියෙන එකට හේතුව තමයි ඒතර අපි මොනවා හරි හොඳ පේජ් පෝස්ට් එකක් දැම්මට පස්සේ ඒක ඩිරෙක්ට්ලි අර හෝම් පේජ් එකේ ළඟින්ම ලින්ක් වෙලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් බ්ලොග් එකක් නම් කරන්නේ හෝම් පේජ් එකට ගොඩාක් දුරස් කරන්නේ නැහැ අපි. බ්‍රෙඩ් ක්‍රම්ස් ඕනට වඩා ගෙනියන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි e-commerce සයිට් එකක් වගේ නම් කරන්නේ e-commerce වල අපි ගොඩාක් ප්‍රොඩක්ට් යූස් කරනවා, ගොඩාක් කැටගරිස් තියෙනවා, ගොඩාක් වේරියේෂන්ස් තියෙනවා. අන්න ඒ නිසා බ්‍රෙඩ් ක්‍රම්ස් වලින් අපි කියන්නේ කැටගරයිස් කරනවා ඊට පස්සේ ඒක ඇතුළේ තව කැටගරිස් කඩනවා ඒක ඇතුළේ තව කැටගරිස් කඩනවා මෙන්න මේ විදිහට හයිරාචියක් විදිහට ගියාට කමක් නැහැ. හරිද? කමක් නැහැ කියන එක තමයි හරි ස්ට්‍රක්චර් එක. බ්ලොග් එකක් නම් කම්පැනි සයිට් එකක් නම් නිකන් අපිට ෆ්ලැට් ස්ට්‍රක්චර් එකක් තියාගෙන යන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔයාලා දැනගන්න ඕනේ. දැන් හිතන්න අපි වෙබ්සයිට් එකක් කරනවා කියලා මේ වෙබ්සයිට් එකට බ්ලොග් සෙක්ෂන් එකක් ඇඩ් කරනවා. බ්ලොග් සෙක්ෂන් එක ඇඩ් කරද්දී පුළුවන් තරම් බලන්න ඔයාගේ ඩොමේන් එකත් එක්ක පොඩි කැටගරි ලයින් එකකින් බ්ලොග් සෙක්ෂන් එක ඇඩ් කරන්න. එහෙම නැත්නම් වෙන්නේ ඔයා හිතන්න සබ් ඩොමේන් එකක් එක්ක බ්ලොග් සෙක්ෂන් එක ගියා කියලා. දැන් ඔයාගේ මේන් ඩොමේන් එකට මොන හරි ඔතොරිටි එකක් තියෙනවා නම් අන්න ඒ වගේ බ්ලොග් සෙක්ෂන් එකකට මේ ඔතොරිටි කෙලින්ම ෂෙයා වෙනවා. හරිද? හැබැයි ඔයා සබ් ඩොමේන් එකකින් නම් බ්ලොග් සෙක්ෂන් එක යන්න ගත්තේ අර මේන් එකෙන් මේන් සයිට් එකෙන් එළියට ගියපු වෙන සයිට් එකක් විතර ඩිෆරන්ට් එන්ටිටි එකක් විතර තමයි ඔයාගේ සයිට් එක Google එකේ හඳුනගන්නේ. කියන්නේ බ්ලොග් සෙක්ෂන් එක හඳුනගන්නේ. ඒ නිසා එහෙම කරන්න එපා. ඒක ඉස්සර කරා. දැන් එහෙම කරන්න යන්න එපා අවශ්‍යතාවයක් නැත්තම්. කියන්නේ ඔයාලට සබ් ඩොමේන් එකකින් වෙන සයිට් එකකින්ම කරන්න උවමනාවක් තියෙනවා නම් විතරක් ඒක කරන්න. එහෙම ස්පෙෂල් උවමනාවක් නැත්තම් ඒක කරන්න එපා. සෙපරේට් එන්ටිටි එකක් විදිහට යන්න නැතුව බ්ලොග් සෙක්ෂන් එක තමන්ගේ තියෙන මේන් ඩොමේන් එක අස්සෙම තියාගන්න. ඊළඟ කාරණේ තමයි ඔයාගේ වෙබ්සයිට් එක අනිවාර්යයෙන්ම SSL සර්ටිෆිකේට් එක දාගෙන තියාගන්න ඕනේ. HTTPS විදිහට දුවන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම රෑන්කින් ගොඩාක් ස්ලෝ වෙනවා. මොකද රෑන්කින් ගොඩාක් වෙන්නේ නැති ගානට පත් වෙනවා. සමහර සයිට්ස් තියෙනවා ස්ටිල් SSL නැතුව රෑන්ක් වෙලා තියෙන සයිට්ස්. හැබැයි අද කාලේ
SSL එක අනිවාර්යයි. ඒ නිසා ඔයා හොස්ට් එකක් ගත්තත් ඔයාට සයිට් එක හැදුවත් අනිවාර්යෙන් SSL එක දෙනවද, ෆ්‍රී දෙනවද කියන එක බලලා අනිවාර්යයෙන්ම ගන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම ඕනම URL එකකට තියෙනවා canonical එකක්. canonical එක කියලා කියන්නේ main URL එක. දැන් එතන අපි මොනවාරි වෙබ් පෝස්ට් එකක් ලියනවා නම් කියන්නේ ආටිකල් එකක් ලියනවා නම් ප්‍රොඩක්ට් එකක් දානවා නම් මේ ප්‍රොඩක්ට් එකට තියෙනවා main product page එකක්. හරිද? ඒතර main product page එක තමයි canonical එක වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම canonical එක mention කරන්න ඕනේ. මෙන්න මේක තමයි master copy එක කියලා. ඒක අපි කරන්නේ දැන් හිතන්න ඩුප්ලිකේට් කන්ටෙන්ට් තියෙනවා නම් එකම කන්ටෙන්ට් එක ඩබල් වෙලා වගේ පේනවා නම් Google එක කන්ෆියුස් වෙනවා මොන කන්ටෙන්ට් එකද තෝරගන්නේ කියන එක. අන්න ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ canonical එක මේන්ටේන් කරන්න හරි කොපි එකට. ඊළඟ කාරණේ තමයි managing URL parameters මෙතනදී URL එක පුළුවන් තරම් අර මෙන්න මේ වගේ බයිලා තියන්න නැතුව දන්නවනේ. ඊළඟ කාරණේ තමයි redirection කියන එක. ඒ කියන්නේ ඔයා URL එක මාරු කරලා තියෙනවා නම් URL එක වෙන විදිහට රැස් කරලා තියෙනවා නම් නැත්නම් URL එක ඉතින් අයින් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් redirect කරලා තියෙන්න ඕන. මොකද 404 වගේ ආවොත් නැත්නම් redirection loop එකකට ගියොත් එහෙම ඒ නිසා 301 redirection එක අනිවාර්යෙන්ම ගහන්න ඔය page එක වෙනස් කරලා තියෙනවා නම් නැත්නම් remove කරලා තියෙනවා නම්. හරි. finally අපි summary එකක් විතර ගත්තොත් එහෙම URL එක අනිවාර්යයෙන්ම human readable වෙන්න ඕනේ. මිනිස්සුන්ට කියවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. hyphens වලින් separate කරලා තියෙන්න ඕනේ. lower case වෙන්න ඕනේ. ඒ කියන්නේ simple letters පාවිච්චි කරන්න ඕනේ. descriptive keywords use කරන්න ඕනවට වඩා නැතුව සාමාන්‍ය විදියට SSL තියෙන්න ඕනේ. HTTPS use කරන්න ඕනේ. මොනවා හරි change එකක් කරොත් අනිවාර්යයෙන්ම 301 redirection එකක් තියන්න ඕනේ. කවදාවත් underscores පාවිච්චි කරන්න එපා. separate කරන්න කියලා හිතාගෙන ඒත් එක්කම පුළුවන් තරම් the වගේ stop words අයින් කරන්න. ඊට පස්සේ dates and years use කරන්න එපා. ඒත් එක්කම සරලව ඒ කියන්නේ සරල URL එක තියන්න ඉලක්කම් අකුරු වලින් තියෙන පල්ලහැල්ලක් තියන්න එපා. ඒත් එක්කම 404 links අර මම චුට්ටක් කලින් කිව්වා වගේ 404 links තියන්න එපා. අනිවාර්යෙන් හැම link එකක්ම redirect කරන්න අඩුම ගානේ home page එකට හරි. රයිට්. ඔක තමයි URL වල කතන්දරේ. මහා ලොකු තියරි එකක් නෑ. මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට search engine වල තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව evergreen විදිහට URL එක තියන්න. එතනින් එහා වගේ වැඩේ මොනවා කියලා හිතාගන්න. රයිට්. දැන් අපි ඊළඟ lesson එකෙන් හම්බෙමු.